ඉතින් කොහොමද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ 10 වසර පාඩමක් වෙන ප්‍රතිශත පාඩම ගැන. ඉතින් මේකෙදී අපි බලාපොරොත්තු වෙනවා මේ පාඩමෙන් ඔයාගේ ඉස්කෝලේ හරිද? ඔය ඉස්කෝලේ පෙළ පොතේ තියෙන සීලුම් ගණන් ටික මේ පාඩමට අදාළව කතා කරලා ඔයාලට එක් එක් කොටස් ගැන තියෙන අවුල් ටික විසඳලා දීලා මේ පාඩම එක්සෑම් එකේ ගිහිල්ලා කෙලින්ම තෝරලා හදන ගාන බවට පත් කරන්න. හරිද? හරි. අපි වැඩි කතා නැතුව අපි බලමු අච්චුවතේ මුලින්ම තියෙන්නේ පුනරීක්ෂණ අභ්‍යාසමාලා. ඒ පුනරීක්ෂණ අභ්‍යාසමාලාවේ තියෙන වගුව හදාගෙන ඉස්සරහට යන්න. හරි? හරි. බැලුවා. මුලින්ම තියෙනවා වගුවක් තියෙනවා තීරු තුනකට වෙන් කරලා එකක් භාගය, එකක් දශමාකාරය, අනිත් එක ප්‍රතිශත ආකාරය. එතකොට ඔයාලට තියෙනවා භාග තීරු දීලා තියෙනවා දෙකෙන් එක දශම තීරු දීලා තියෙන දශම පහනේ. එතකොට මේකේ එන දෙයක් තමයි හරිද? මේකේ එන දෙයක් තමයි මේ භාගයක් කොහොමද දශම කරන්නේ? ඒතර ඕන කෙනෙක්ට පළවෙනි ප්‍රශ්නේ තමයි අපිට මට භාගයක් දුන්නොත් කොහොමද ඒක දශම කරන්නේ? හරිද? මෙන්න මෙහෙම එක වෙන්නේ. ඔයාගේ දශම භාග සංඛ්‍යාවේ තියෙන ලවය බෙදන්න අදාළ හරි. හරිද? ඇයි සර් එහෙම කියන්නේ පුතා එක බෙදීම දෙක කියන්නේ මේක ඉරෙන් කියන්නේ බෙදන්න කියන එක. එහෙනම් එක බෙදනවා. බෙදන්න ඕනේ කියලාද? ඉර යට තියෙන සංඛ්‍යාව තමයි කියන්නේ. උඩ එක්කන බෙදන්න මගේ. මගෙන් කියන්නේ දෙකෙන්. එකට දෙකේ බිඳුවයි අපි දන්න මෙහෙම ගත්තොත් 10ට දෙකේ 5යි. 0.5යි. එතකොට ඕනම දෙයකට මෙහෙම කරන්න පුළුවන්ද? අනිවාර්යෙන් එහෙම කරන්න පුළුවන්. ලවය බෙදන්න. හරිය. ඔයාලට හම්බ වෙනවා යාගේ දශම ආකාරය. හරිද? ඊළඟට ප්‍රතිශත ආකාරය. මොකද ප්‍රතිශතයක් කියලා කියන්නේ? මම ප්‍රතිශතයක් කියන්නේ 100කින් ඕනෑම 100කින් කොච්චරක්ද කියන එක. එතකොට ඔයාගේ පේපර් එකේ සමනක්කාරට ටීචර් ලකුණු දෙනවා 100න් 60 කියලා දෙනවත් ඇති. සමහරක් ටීචර්ස් මේ 60 දාලා මේ ලකුණ දානවා. මොකද්ද මේ ලකුණ? මේ ලකුණ තමයි අපි කියන්නේ ප්‍රතිශත ලකුණ කියලා. මේ ලකුණ තමයි කියන්නේ ප්‍රතිශත ලකුණ කියලා. එතකොට අපි තේරුම් ගන්න ඕන සර් ඒ කියන්නේ භාගික හරය 100යි. උඩ තියෙන අගේ කෙලින් ප්‍රතිශත විදිහට දක්වන්න පුළුවන්. ඔව් ඒක ඇත්ත. එහෙනම් තව දෙයක් මෙහෙම බලමු. මෙහෙම තිබ්බොත් එහෙම සර්නේ 100න් 40 කියලා මෙහෙම දීලා තිබ්බොත් හරි ඔයා බලන්න අදාළ භාගය හරය 100යි. එහෙනම් අදාළ භාගය දක්වන්න පුළුවන් ප්‍රතිශත ආකාරය මොකද ලාභය ලියුව ප්‍රතිශත ලකුණ දැම්ම. පැහැදිලිද ඔයාලට? අදාළ අගය ලියුව ප්‍රතිශත ලකුණ දැම්ම. එතකොට සර් හරය 100 නැති වුණොත් සර් ඒ කියන්නේ මේ වගේ දෙයක්. යට 50 තිබ්බා උඩ 2 තිබ්බා. නේද? යට 50 තියෙනවා උඩ 2 තියෙනවා. සර් මේකට ටක් ගාලා මෙහෙම ලියන්න පුළුවන්ද? එහෙම ලියන්න පුළුවන්ද? මෙහෙම ලිව්වොත් වැරදි. ඇයි වැරදි? මේක වැරදි වෙන හේතුව තමයි ඕනෑ හරය 100 නෙමෙයිනේ. එතකොට මේ භාගයෙන් දක්වන 100කින් කොච්චරක්ද කියන එක නෙමෙයි. ප්‍රතිශත කියන්නේ 100කින් කොච්චරක්ද කියන එක. මේ දක්වලා තියෙන 50කින් කොච්චරක්ද කියන එක. එහෙනම් අපිට පුතා හරය 100 කරගන්න පුළුවන්. මොකක් කරොත්ද? අපි දන්න ඕනෑම භාගයක යට මේ භාගය යට දෙකෙන් ගුණ කරා නම් මෙතන 100 හැදෙනවා. අපි දන්නවා භාගය යට යම් කිසි දෙයක් කරොත්. ඒ කියන්නේ හරයට යම් කිසි දෙයක් කරොත් ළමයටත් ඒ දේම කරන්න ඕනේ. එතකොට දෙවරක් දෙක 4යි. 50න් දෙකට තුල්‍ය භාගයක් තමයි 100න් 4 කරන්නේ. ඇයි 100 කරන්නේ? ඇයි සර් දෙකෙන් ගුණ කරන්නේ ඇයි? මට ඕනේ යට 100 කරගන්න. 100 කරගත්තොත් උඩ තියෙන සංඛ්‍යා ප්‍රත්‍යත ආකාරයෙන් දක්වන්න පුළුවන්. ඒක නිසා තමයි මම යට දෙකෙන් ගුණ කරලා උඩ දෙකෙන් ගුණ කරේ. එතකොට මට එනවා සර් මේක යට හරය 100 වුණා. ඔව් හරය 100යි. එහෙනම් ලවයේ තියෙන අගය කෙලින්ම ප්‍රතිශත ආකාරයට දක්වන්න පුළුවන් 104යි කියලා. ඒතර ඔයා හොඳට කල්පනා කරන්න ඕන දේ තමයි මොකද්ද? ඔයාට යම්කිසි භාගයක් දුන්නොත් එහෙම ඒ භාගයේ හරය 100යි නම් කෙලින්ම ඔයාට ලවයේ ප්‍රතිශත ආකාරයෙන් දක්වන්න පුළුවන්. සමහරක් භාගවල හරිය 100 නැත්තම් 100 නෙමෙයි නම් මොකද කරන්න තියෙන්නේ? 100 නෙමෙයි නම් ඔයා එයාගේ හරිය 100 කරගන්න අවශ්‍ය ඉලක්කමෙන් ගුණ කරන්න. හරිද? දැන් මෙතන නම් 50 තිබ්බේ 50 දෙකකින් ගුණ කරා උඩත් දෙකකින් ගුණ කරා 104යි කියලා ගත්තා. පැහැදිලිනේ? හරි. එතකොට මේ හරිය ලිව්වොත් ඔයාලට පේනවද? මෙහෙම වුණත් මාව පේන්නේ නැහැ. බෝඩ් එකේ පේනවනේ. හරි කමක් නැහැ. එහෙනවනේ. මේ හරිය නම් ඕකේ නේ. මම මේ හරිය ගන්නම්. මුලින්ම කියලා දෙන ටික මේ ටික ගන්නවා නේ. එතකොට මෙහෙම දෙයක් හිතන්නකෝ. එතකොට සර් ඕකේ අපිට ප්‍රශ්න තියෙන්නේ භාගයක් ප්‍රතිශත කරන විදිය නේ. භාගයක් ප්‍රතිශත කරා. භාගයක් ප්‍රතිශත කරන්න. හරිද? එතකොට ඔයා හිතන්න
ඔයාගේ භාගය එක භාගයක් තියෙනවා හරය 100යි. 100න් 25. එහෙනම් එයාගේ ටක් ගාලා එයා ලියන්න පුළුවන් ප්‍රතිශතය උඩ ලවය ලිව්වා. ප්‍රතිශත ලකුණු දාලා එයාගේ ලිව්වා. හරි. දැන් සමහරක් භාග තියෙනවා හරය 100 නෙමෙයි. හරය 100 නෙමෙයි. එහෙනම් අපි දැන් 25 100 කරන්න පුළුවන්. 100 කරන්න පුළුවන් මොකක් කරොත්ද? 100 කරන්න පුළුවන්. 25 4ෙන් ගුණ කරොත් යට 4ෙන් ගුණ කරන්න උඩත් 4ෙන්ම ගුණ කරන්න ඕන. එතකොට එනවා 25 වරක් 4 100යි 100න් 4ක් 4 16යි. එහෙනම් මෙයාගේ ප්‍රතිශතය ලියන්න පුළුවන් 100ට 16යි. හරි. ඒක පැහැදිලිද? අනිවාර්යයෙන්. ඒක පැහැදිලි. එහෙනම් අපිට හැම එකම 100 කරගන්න බැරි වෙන්න පුළුවන් නේද? එතකොට ඔයා හිතන්නේ මෙහෙම දෙයක් දුන්න කියලා. 35න් 17. එතකොට 35 100 කරන්න ටිකක් අමාරුයි. ළමයි එහෙම වෙලාවට ඔයා මෙයා ගුණ කරන්න 100ට 100ෙන්. හරිද? එතකොට ඕනෑම භාගයක් ප්‍රතිශත කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මොකද්ද? 100ට 100ෙන් ගුණ කරන එක. ඔයා හිතන්න භාගයක් ප්‍රතිශත කරන්න ඕන නම් එයා ගුණ කරන්න 100ට 100ෙන්. එතකොට මොකක්ද වෙන්නේ? ඔයා දන්නවා මේක මේ සංඛ්‍යාවටින් මට 1 දාගන්න පුළුවන්. නේද? ඕනම සංඛ්‍යාවක හරය 1යි හැමතිස්සෙම හරය 1යි කියලා ලියන්නේ නැහැ. හැබැයි අපිට සුළු කරන්න આવොත් එමේ යට 1 දාගන්න. එතකොට මේ භාග දෙකක් ගුණ වෙනවා. එතකොට හරය ලාගේ කපන්න පුළුවන්. 2ට 2 1යි 100ට 2 50යි. එතකොට අපිට ගන්න පුළුවන් මේකේ 150යි කියලා. එතකොට මේ ප්‍රතිශත ආකාරය 150යි කියලා ගන්න පුළුවන්. මොකද කරන්නේ? අපි කරන්නේ 100ට 100න් ගුණ කරන එක. අදාළ භාගය ප්‍රතිශත කරන්න ඕන මොකද කරන්නේ? භාගය ප්‍රතිශත කරන්න ඕන 100ට 100න් ගුණ කරනවා. හරි. හරි. අපි බලමු ඉතුරු ගණන් ටිකත් කතා කරන්න ඉස්සරහට. හරි. හරිද? දෙවෙනි ගාන 5න් 3යි. ඒක දශම ආකාරය දීලා තියෙනවා නේ. ඩිරෙක්ට්ම දීලා තියෙනවා. 0.6යි. භාගයක් ප්‍රතිශත කරන්න ඕන අපි දන්නේ. කලින් කිව්වා ඕනෑම භාගයක් ಗುಣ කරන්න 100ට 100. 100ට එක දාගන්න. දැන් උඩ යට ඔයාලා දන්නවා භාග දෙකක් ಗುಣ වෙනවා කියලා කියන්නේ එයාගේ ලවයත් එක්ක ගුණ කරනවා හරයත් එක්ක ගුණ කරනවා. එහෙම ගුණ කරන්න කලින් බලන්න එයාලගේ උඩ යට කැපෙන සංඛ්‍යා තියෙද කියලා. අනිවාර්යයෙන් 5ට 5 1යි 100ට 5 20යි 20 3ක් 60යි 100ට 60යි. එහෙනම් ඒකේ ප්‍රතිශත ආකාරය තමයි 100ට 60යි කියන එක. හරිද? yes අපි දෙවෙනි කොලම් third කොලම් එකට යනවා. හරි. තුන්වෙනි තීරුවේ දීලා තියෙන පුතා මැද එක දීලා තියෙන 0.8යි කියලා එච්චර අපිට ප්‍රතිශත ආකාරයක් දෙනවා 180යි කියලා. පුතා ඕඩි ප්‍රතිශතයක් දීලා තියෙනවා නම් අපිට යාගේ භාග ලියන එක easy. ඇයි? අපි දන්නවා එයාගේ හරය 100යි උඩ තියෙන්නේ ප්‍රතිශත අගය. මෙයාගෙන් කියන්නේ මොකද්ද? ප්‍රතිශත ලකුණෙන් කියන්නේ හරය 100යි. අගයෙන් කියන්නේ ලවයේ අගය තමයි මේ තියෙන්නේ. ප්‍රතිශත ලකුණෙන් කියන්නේ හරය 100යි කියන එක. හරිද? එතකොට ඔයාලට හිතන්නකෝ ඔයාලට මෙහෙම දුන්නා කියලා. මෙහෙම දැන් මෙයාගේ භාගය ලියන්න කියනවා. මේ දීලා තියෙන ප්‍රතිශත ආකාරය. ප්‍රතිශත ලකුණ තියෙනවා කියලා කියන්නේ හරිය 100යි කියන එක. මෙයාගෙන් කියන්නේ ලවයේ තියෙන අගය. එතකොට මෙන්න ප්‍රතිශත ආකාරය මෙන්න එයාගේ භාග ආකාරය. හරි. ඊළඟට අපි යනවා ඊළඟ ගාන 1න් 4යි. 4න් 1යි. sorry 4න් 1යි. එයාගේ ප්‍රතිශත ආකාරය දීලා තියෙන 125යි. නේද? ඒ ප්‍රතිශත ආකාරය 125යි. එයාගේ දන්නේ නැත්නම් අපි දශම ආකාරය කිව්වා ඕනෑම භාගයක් දශම කරන්න පුළුවන්. අදාළ ලවය බෙදන්න හරියගෙන 1ට 4 වෙනවා 0.0.1 මෙතන ලිව්වා අමතර බිඳුවක් ගත්තා. බිඳුව නිසා ගත්ත නිසා මෙතන හිතක් තිබ්බා. 10ට 4 2යි 2ක් 4 8යි 10න් 8ක් අඩු කරොත් 2යි. තව බිඳුවක් ගත්තා ඉස්සර 4 ඒක 5යි. ඒ කියන්නේ 1 4 බිඳුවක් දෙන්නේ උත්තරේ 0.2යි 5යි. හරි. අවසාන තීරුව. කලින් තියෙනවානේ sorry 0.06 අපිට ලියන්න කියනවා භාග ආකාරයෙන්
හරිද? දශම ආකාරයේ 0.06යි ප්‍රතිශත ආකාරයෙන්. හරිද? මෙන්න මේ වෙලාවට. මොකද්ද මොන වෙලාවටද? දශම ආකාරයට තියෙන භාගය අහන වෙලාවට. ඔයා මුලින්ම දශම සංඛ්‍යාව ලියා ගන්නකො 0.06. හරිද? ඕකේ? හරි. එතකොට ඔයා මුලින්ම ගන්න දැන් මෙයාගේ භාග ආකාරය ලියද්දි පුතා අනිවාර්යෙන් ලවයට සංඛ්‍යාවක් වෙනවනේ අනිවාර්යෙන් හරයට සංඛ්‍යාවක් වෙනවා. ලවයට එන්නේ මෙයාගේ දශම නැත්තම් දශම දිත නැත්තම් ඔයාලට පේන සංඛ්‍යාව කියන්නේ. දශම දිත නැත්තම් සර් අපිට මෙයාගේ පේන්නේ සර් 0.6. නැත්තම් දශම දිත නැත්තම් පේන්නේ 0.26. නේද? ඕනිම සංඛ්‍යාවකින් ඉස්සරහ බින් තිබ්බ කියලා එයාගේ සංඛ්‍යාවේ වටිනාකම වෙනසක් වෙන්නේ නැහැ. ඒක නිසා සර් මම ලියනවා 6 විතරක් කියලා. ඒක ඇත්ත. ඇයි? දශම දිත නැත්තම් 0.26. ඒ 0.2 තියෙන්නේ ඒ සංඛ්‍යාව ඉස්සරහින්. ඒ කියන්නේ සංඛ්‍යාවක් ඉස්සරහින් බිඳු තිබ්බ කියලා ඒ අගේ වටිනාකම වෙනසක් වෙන්නේ නැහැ. ඒක නිසා මම 6 විතරක් ලියනවා. හරිද? එහෙනම් ඊළඟට හරියට මොකක්ද එන්නේ නැත්තේ? හරියට එන්නේ පුතා. ඔයා බලන්න ඔයා ලවයේ ලිව සංඛ්‍යාව හම්බෙනකම් මොකද්ද? ලවයේ ලිව සංඛ්‍යාව හම්බෙනකම් මේ දශම දිත කොහාටද අරන් යන්න ඕනේ? වම් අත පැත්තටද? දකුණු අත පැත්තටද? දකුණු අත පැත්තට අරන් යන්න. 6 හම්බෙන්න. 6 හම්බෙන ඉලක්කම් කීයක් වෙන්නවද? 1යි 2යි. නේද? එහෙනම් යටට 1යි එන්න ඕනේ බිංදු ගන්න තීරණය කරන්න. ඔයා පන්නපු ඉලක්කම් ගාන මත. බිංදු දෙකක් ඉලක්කම් දෙකක් පෙන්වනවා. එහෙනම් 1.2ක් එන්නේ. හරිද? එහෙනම් මෙයාගේ භාගාකාරය කියන්නේ 6 බෙදීම 100. හරිද? එතකොට 6 බෙදීම 100යි කියන්නේ මෙයාගේ ප්‍රතිශත ආකාරය ඔයා දන්නවා යට 100 තිබ්බනම් කෙලින්ම ලියන්න පුළුවන් 100ට 6යි කියලා. හරිද? හරි. එතකොට අවසාන තීරුව තියා. අවසාන තීරුව පේනවද ඔයාලට? හරි. අවසාන තීරුව පේන්නේ නැති නිසා මම මේකෙන් ගන්නවා. හරි. වයින් එක මාකරනවා. අවසාන තීරුවේ පුතා එකම තැනයි තියෙන්නේ 108ක් කියලා දීලා තියෙනවා. අපි කෙලින්ම අපිට තේරෙනවා 108යි කියන්නේ අපි ඩිරෙක්ට් උත්තරය කියන්න පුළුවන්. එයාගේ භාගාකාරය යට 100යි උඩ තියෙන්නේ ප්‍රතිශත අගය 8යි. එහෙනම් 100න් 8යි දශම ආකාරය සර් 8 බෙදීම 100. ඔයාලට පේනවා ලබේ තියෙන්නේ 10 බල නේද? මම කියලා තියෙනවා 10 බලයකින් බෙදෙනවා. ඒ කියන්නේ 10 බල කියන්නේ මොනවටද? 10 100 1000 10000. ඒ කියන්නේ 10 බල කියන්නේ 1.0 විතරක් තියෙන අගය. 1.0 විතරක්. එහෙම මතක තියාගන්න. එතකොට ඒව තමයි 10 බල. එතකොට 10 බලයකින් බෙදෙනකොට මොකද වෙන්නේ? පුතා ඕනිම සංඛ්‍යාවක් 10 බලයෙන් බෙදෙද්දී උත්තරේ ගන්න හරිය ලේසි. මොකද අපි කරන්න ඕන? උඩ තියෙන සංඛ්‍යාව ලිව්වා. හරිද? උඩ තියෙන සංඛ්‍යාව ලියලා ඔයා දන්න ඕනිම සංඛ්‍යාවක දශම තිත පේන්නේ නැත්තම් සංඛ්‍යාව දශම තිත තියලා නැත්තම් අපි දැනගෙන ඉන්න ඕනේ. එයාගේ දශම තිත තියෙන දකුණු කෙළවරේ. එහෙනම් අපි එතන එයා ඉන්නවා කියලා හොයාගත්තා. හරිද? දශම තිත පේන්නේ නැහැ. 8නේ බෙදන්නේ. හරි. 8 මුලින්ම ලිව්වා. දශම තිතක් පේන්නේ නැහැ. දශම තිත එහෙනම් දකුණු කෙළවරේ මාක් කරගන්න. අපි දන්නවා බෙදෙද්දී අගේ අඩු වෙනවා. බෙදෙද්දී ඕනිම සංඛ්‍යාවක අගේ අඩු වෙනවා. අපි දන්නවා අඩු වගයෙන් ඉන්නේ සංඛ්‍යා රේඛාවේ වම් කෙළවරේ. හරිද? සංඛ්‍යා රේඛාව මතක් කරගන්නකෝ. එයා ඉන්නේ වම් අඩු වගයෙන් ඉන්නේ ඍණ සංඛ්‍යාවේ වම් පැත්තේ. ධන සංඛ්‍යා කියන්නේ වැඩි වෙන පැත්තේ තියෙන දකුණු අත පැත්තේ. හරි. ඒක නිසා අපි දශම තිත අරන් යන වමට මෙයාගේ බිංදු කීයද? බිංදු 2යි. එහෙනම් දශම තිත අරන් යන්න ඕන ඉලක්කම් දෙකක් වමට. එකක් අරන් ගියා තව අරන් යන ඉලක්කම් නැහැ නිසා එහෙනම් අතින් බිංදුවක් දාගන්න. තව එකක් ගියා. හරි. ඉලක්කම් දෙකක් වෙන එතන දශම තිත තිබ්බා. දශම තිතෙන් දකුණු අත පැත්තට සෝරි වම් අත පැත්තට බිංදුවක් දැම්මා. එතකොට එන්නේ මොකක්ද? 0.08. දැන් දශම ආකාරයේදී 0.08. හරි. සර් තව ගානක් පොඩ්ඩක් හදලා දෙන්න චුට්ටක් වගේ තියෙනවා නේ. හරි. මේ වගේ දෙයක් බලන්න. 25 බෙදීම 1000. සර් මේක භාගාකාරය. මෙයාගේ දශම ආකාරය ඕක. හරි. දශම ආකාරය ලියන්න හදන්නේ. හැබැයි ඒවා බලන්න හරියේ තියෙන 10 බලයක් නැද්ද? ඔව් සර් 10 බලයක් තියෙන. අපි දන්නවා හරියේ 10 බලයක් තියෙනවා නම් එයාගේ දශම ආකාර ලියන එක නැති. මොකද්ද අපි කරන්න ඕන? උඩ තියෙන සංඛ්‍යාව ලියුවා 25. මොකද්ද කරන්න ඕන? ඔයාලට දශම ආකාරනේ ඕන. මුලින්ම ලවයේ තියෙන සංඛ්‍යාව ලියන්න. 25 නේ. හරිද? එතකොට සර් කලින් කිව්වනේ සර් යට තියෙන බිංදු ගානට සමාන
ඉලක්කම් ගානක් පන්නනවා කියලා දශම තිත මෙයාගේ දශම තිතක් නැහැ නේ සර්. දශම තිතක් නැත්නම් එයා ඉන්නේ දකුණු කියලා. ඔය ඒක දැනගන්න ඕන. හරි. ඒත් දශම තිත අරන් යනවා අපි වම් පැත්තට. කොහාටද අරන් යන්නේ? වම් මත පැත්තටයි වම් මත පැත්තට අරන් යන්නේ. බෙදනවා කියන්නේ අගේ අඩු වෙනවා. අඩු අගයන් ඉන්න සංඛ්‍යාවක වම් මත පැත්තේ නිසා. හරිද? මේ පැත්තට අරන් යනවා. ඉලක්කම් කීයක් අරන් යන්න ඕනද? බිංදු 3 නිසා ඉලක්කම් 3ක් පන්නන්න ඕන. 1යි 2යි. සර් ඉලක්කම් 3ක් පන්නන්න ඕන. ඉලක්කම් නැහැ නේද? තව එන අතින් බිංදුවක් දාන්න. තව ඉලක්කයක් වෙන්න. හරි. 3ක් වෙන්න වෙන දශම තිත මෙතන තියලා වම් මත පැත්තට බිංදුවක් දැම්ම. එහෙනම් 0.0යි 2යි 5යි. එහෙනම් අපිට මට ලියන්න පුළුවන් 25 බෙදීම 10 දශමාකාරයේ 0.0යි 2යි 5. හරිනේ? හරි. එතකොට ඒ වගුව ඉවරයි. හරි. ඊට පස්සේ ප්‍රශ්න ටිකක් තියෙනවා නේ. හරි. බෝඩ් එක මේ පැත්තට මෙයාට ඕකේ. මෙයාට විතරක් වෙන්නේ. මේ බෝඩ් එක තියෙන්නේ. සෝගේ හරි. දෙවෙනි ගාන. දෙවෙනි ගාන ඔන්න පළවෙනි වගුව නම් ඕකේ. දැන් දෙවෙනි ගානට යම් පොඩ්ඩක් බලන්න. ඔක්කොම කතා කරනවා කියන්නේ. රුපියල් 50ක් රුපියල් 200ක ප්‍රතිශත විදියට දක්වන්න තියෙනවා. අපිට දක්වන්න තියෙන මේ හැම එකම ප්‍රතිශතයක් විදියට. සර් අපිට එකපාරටම ප්‍රතිශතයක් විදියට දක්වන්න බෑ සර්. හැබැයි මම ඔයාලට කිව්ව මතකද ප්‍රතිශත සහ භාග අතර තියෙන සම්බන්ධය. මොකද්ද? අනිවාර්යයෙන් මේ දෙන්න සම්බන්ධයි. මොකද්ද ආකාර දෙක? මොන දෙන්නද? ප්‍රතිශත සහ කවුද පුතා අනිත් ආකාරය? භාග. මේ දෙන්න සම්බන්ධයි. හරිද? එහෙනම් ප්‍රතිශතයක් විදිහට අහනවා මුලින්ම ඔය කියන එක්කෙනා භාගයක් විදිහට ලියන්න පුරුදු වෙන්න. භාගයක් කියන්නේ ළමයා අර්ථ දැක්වීම හරිය වැදගත් ගණන් වල අර්ථ දැක්වීමට අනුව භාග කියන්නේ සම්පූර්ණ ඒකකයකින් නැත්නම් සම්පූර්ණ දෙකකින් විශේෂ ප්‍රමාණයක්. මොකද්ද? සම්පූර්ණ දෙකකින් විශේෂ ප්‍රමාණයක්. එතකොට මේ කියන කතන්දරේ මොකද්ද? අපි දන්නවා ඕනෙම දෙයක් භාගයක් විදිහට ලියන්න නම් ඉරක් ගැහුවට පස්සේ ඉරේ යටට එන්න ඕන දෙයක්. ඉර උඩට යම් කිසි දෙයක් එන්න ඕනේ. එහෙම ආවොත් මේ භාගයක් සම්පූර්ණ වෙන්නේ. ඉරේ යටට එන්න හරිය. ඉර උඩට එන්නේ ලාවේ. හරි. ඒකත් දන්නවස අපි කොහොමද? එහෙනම් ඒතර අපේ අර්ථය කිව්ව මොකද්ද? සම්පූර්ණ දෙකකින් විශේෂ ප්‍රමාණය. කියන ඉර යටට එන්නේ හැමතිස්සෙම සම්පූර්ණ ප්‍රමාණය. සම්පූර්ණ ප්‍රමාණය. ඉර උඩට එන්නේ විශේෂ ප්‍රමාණය. විශේෂ ප්‍රමාණය. එහෙනම් මේකේ විතර මම ඔය ගණන් ඔක්කොම ටික හදනවා. ඔයාලට ඒක නැතින් එන්න. හරි. රුපියල් 50ක් රුපියල් 200ක සර් ප්‍රතිශතයක් විදිහට අහන්නේ සර්. හරි. ප්‍රතිශතයක් විදිහට වුණ මුලින්ම මේකට කලබලෙන්න. මුලින්ම භාගයක් විදිහට ලියා ගන්න. හරි. කොහොමද භාගයක් විදිහට ලියද්දි ඉර යට එන්නේ? සර් ගෝයා සම්පූර්ණ ප්‍රමාණය. රුපියල් 50ක් රුපියල් 200ක මේක ඇතුළේ විශේෂ කරන්නේ මොකද්ද? රුපියල් 50. කාගෙන්ද විශේෂ කරන්නේ? රුපියල් 200කින්. එහෙනම් සම්පූර්ණ ප්‍රමාණය නැත්නම් විශේෂ දේ උඩ 50 විශේෂ කරන්න කාගෙන්ද? 200න්. ඒක තමයි සම්පූර්ණ ප්‍රමාණය. ඔන්න භාගය. සර් භාගය ලිව්ව හරි. ප්‍රතිශත ආකාරයට කොහොමද දක්වන්නේ? භාග ලිව්ව නම් අපි දන්නවා ප්‍රතිශත කරන්න 100ට 100න් ගුණ කරා. ඉවරයි. එහෙනම් කොහොමද සුළු වෙන්නේ? චැප්ටර් එක දාගන්න. 100ට 100 1යි 200ට 100 2යි 2ට 50යි 25යි. උත්තරේ 100ට 25යි. හරිද? උත්තරේ ගන්න 125යි කියලා. දෙවෙනි ගන්න. මෙතන. රෝමී ලක්කම් දෙක. 125ක් රුපියලක. සර් ප්‍රතිශත ආකාරයට දක්වන්න කිව්වසේ ඔව්. මුලින්ම එනම් සර් කිව්වනේ එයාගේ භාගාකාර ලියන්නේ කියලා. ඔව්. එහෙනම් භාගාකාර ලියන්නේ ඉර උඩට දාන්නේ. මේක මොකද විශේෂ කරන්නේ? 125. හරි. 125. ඉර යටට දාන්නේ රුපියල 1 කියලා දානවද නෑ? භාගවල ඉර උඩ තියෙන්නත් ඕනේ එකම ඒකකකින් ඉර යට තියෙන්නත් ඕනේ එකම ඒකකකින්. හරිද? අපි දන්නවා රුපියල් සහ ශත අතර සම්බන්ධය මොකද්ද? රුපියලක්. එක රුපියලක් ශත කීයද ළමයි? දැන් නම් පාවිච්චි වෙන්නේ නැහැ. නමුත් ශත 100ක් තමයි රුපියලක් වෙන්නේ. එහෙනම් රුපියල් 125ක් රුපියලක නම් රුපියලකින් තමයි මේක විශේෂ කරන්නේ. සම්පූර්ණ ප්‍රමාණය රුපියලයි. ඒ කියන්නේ ශත තමයි උඩ තියෙන ශත වලින් එන යට රුපියල කියලා දාන්න බෑ. එහෙනම් අපි දානවා යට ශත 100යි කියලා.
එහෙනම් මෙයා ගුණ කරනවා 100ට 100. මෙන්න භාගේ 100ට 100 කැපුණා 25. එයාට 25 නේ. හරි. ඊළඟට තුන්වෙනි එක. තුන්වෙනි කොටස. මේ හරි හදන්නනේ. හරි. බෝඩ් එක මොකක්ද මොනේ? චලෝ කියලාත් එකයි හදන්න. තුන්වෙනි කොටසෙන් කියන්නේ බබා සෙන්ටිමීටර් 8ක් මීටර 2ක. හරි. ප්‍රතිශත ආකාරයෙන් දක්වන්න ඉස්සෙල්ලා භාග ආකාරයෙන් දක්වන්න. ඉර ගැහුවා. ඉර උඩට එන්නේ විශේෂ කරන දේ. සෙන්ටිමීටර් 8ක් මීටර 2ක. කවුද විශේෂ කරන්නේ? සෙන්ටිමීටර් 8. මීටර 2ක. මෙයා විශේෂ කරන්නේ මීටර 2කේ. එහෙනම් ඉරයට මීටර 2යි කියලා දාලා හරිනවද? වැරදි. ඇයිස වැරදි කියන්නේ? උඩ තියෙන සෙන්ටිමීටර 8ක් සෙන්ටිමීටර කරන්න ඕන. හරිද? උඩ සෙන්ටිමීටර 8ක් සෙන්ටිමීටර කරන්න ඕන. හැබැයි සර් කොහොමද මීටර සෙන්ටිමීටර කරන්නේ? ළමයි ඔයාලා දන්නවා ගණන් වල මේක මම කියලා මම උගන්වන කට්ටිය දන්නවා මේක. හරිද? ගණන් වල ලේසි මොකද්ද ළමයි? ගණන් වල ලේසි ලොකු දෙයක් පොඩි කරන එක. හරිද? ඒ කියන්නේ ලේසි මොකද්ද? මීටර ලොකු එක්කෙනා පොඩි කරන එක. ඇයි සර් එහෙම කියන්නේ? මීටර සෙන්ටිමීටර කරන ලේසි කියන්නේ ලොකු කෙනෙක් පොඩි කරද්දී තියෙන ಗುಣ කරන එක. ආහා. ලොකු කෙනෙක් පොඩි කරන එක ලේසි. ඇයි එහෙම කියන්නේ? එහෙම කරද්දී කරන්නේ ಗುಣ කරන එක. පොඩි කෙනෙක් ලොකු කරන එක අමාරුයි. ඇයි එහෙම කියන්නේ නැත්තේ? එතකොට වෙන්නේ බෙදෙන එක. එතකොට මීටර සෙන්ටිමීටර කියන්නේ ලොකු කෙනෙක් පොඩි වෙනවා. ඒක ලේසි එහෙනම් ಗುಣ කරන්න තියෙන්නේ. කීයද සර් ಗುಣ කරන්න? ඒ දෙන අතර සම්බන්ධය මොකක්ද? 100යි. සෙන්ටිමීටර 100ක් තමයි මීටර එකක් වෙන්නේ. එතකොට ඕනෙම මීටර ගාණක් ඕනිම මීටර ගාණක් ඒ අතර සම්බන්ධය ගුණ කරොත් ලැබෙන්නේ එයාට අදාළ සෙන්ටිමීටර ගාණ. හරි. හරි. එහෙනම් මීටර දෙකක් කියන්නේ සෙන්ටිමීටර දන්නේ නැහැ අපි. සර් කිව්වනේ මීටර සෙන්ටිමීටර කරන්න මොකද කියන්නේ ලොකු කෙනෙක් පොඩි වෙනවා. එහෙනම් අදාළ මීටර ගාණ ගුණ කරන්නේ ඒ දෙන්න අතර තියෙන සම්බන්ධය. ඒ අතර සම්බන්ධය 100යි. 100 ගුණ කිරීම දෙක 200යි. එහෙනම් ගුණ කරාට පස්සේ මේක වෙනස් වෙනවා. පොඩි කෙනා බවට හැරෙනවා සෙන්ටිමීටර 200යි. හරිද? එහෙනම් ඉරයට එන්නේ මීටර 2 වෙනකොට සෙන්ටිමීටර 200යි. හරි. එතකොට සෙන්ටිමීටර කැපුණා 8 බෙදීම 200යි. 8 බෙදීම 200යි. හරි. මොකක්ද කරන්න ඕනේ? මේක භාගනේ. මෙයා ගුණ කරන්න 100ට 100. හරිද? එතකොට මොකද වෙන්නේ? ප්‍රතිශත සුළු කරද්දී මෙයාගේ 8 එක දාගන්න. ඇයි මේක භාගයක් මේක සංඛ්‍යාවක් විතරයි. සංඛ්‍යා භාගය සුළු කරන්න අමාරුයි, ගුණ කරන්න අමාරුයි. දෙන්නම එකම જાතියටපත් වෙන්න ඕන. එතකොට මෙයා භාගයක්, මෙයා සංඛ්‍යාවක්. සංඛ්‍යාව භාගයක් කරන්න 8 එක දාගන්න. ඒක කිසි වැරද්දක් නැහැ. ඒක ඔයාලා දන්න දෙයක් නේ. හරි. කිසිම වැරද්දක් නැහැ ඒක. හරි. එතකොට සුළු කරන්න උඩ යට කැපෙන ඒවා කපන්න. 100ට 100 1යි, 200ට 100 2යි, 1යි, 8ට 2 4යි. එහෙනම් මේක ප්‍රතිශත ආකාරයෙන් 100ට 4යි. හරි. 4යි. ඊළඟට කියනවා ග්‍රෑම් 50ක් කිලෝග්‍රෑම් එකක. හරි. මුලින්ම ප්‍රතිශත ආකාරයෙන් දක්වන ඉස්සෙල්ලා භාග ආකාර ලියා ගන්න ඉර ගහන්න. ඉර උඩට එන්නේ මොකක්ද? ග්‍රෑම් 50ක්. මේක විශේෂ කරන්නේ ග්‍රෑම් 50. එහෙනම් උඩට ග්‍රෑම් 50. යටට ග්‍රෑම් 50 විශේෂ කරන එක්කෙනා. සම්පූර්ණ කොටස් කරන්නේ නැත්තම් විශේෂ දේ විශේෂ කරන එක්කෙනා. කාගෙන්ද විශේෂ කරන්න කියන එක තමයි ඉර යටට. කාගෙද විශේෂ කිලෝග්‍රෑම් එකක. ළමයි උඩ ග්‍රෑම් තියෙන යට කිලෝ එකක් දාලා හරියනවද? එයා කිලෝ එකක් දාලා හරියන්නේ. යටත් දාන්න ඕන උඩ තියෙන ඒකකෙන් මේ කියන්නේ ග්‍රෑම් වලින්. මොකක්ද කරන්න තියෙන්නේ? ළමයි අපි දන්නවා කිලෝ එකක් ග්‍රෑම් කීයද කියන එක ප්‍රශ්නයක් වුණොත් කාට හරි. ඔයා බලන්න ඔයාලට කරන්න තියෙන්නේ ලොකු එක්කෙනෙක් පොඩි කරන එක. එහෙනම් තියෙන්නේ අදාළ කිලෝ ගාන ගුණ කරන්න ඕන කීයද? ලොකු එක්කෙනෙක් පොඩි කරන්න ඕන නම් ගුණ කරන්න තියෙන්නේ. එතකොට ඊට පස්සේ එන ප්‍රශ්න තමයි ගුණ කරන්න ඕන කීයද කියන එක. හරි? ළමයි ගුණ කරන්න ඕනේ කීයද? ඒ දෙන අතර සම්බන්ධය කීයද? ග්‍රෑම් කීයද කිලෝග්‍රෑමයක් වෙන්නේ? ග්‍රෑම් 1000ක්. එහෙනම් ඒ අතර සම්බන්ධය 1000යි. ගොඩක් කට්ටියට දෙන පැටලිල්ල තමයි මේ වගේ ඒකක පරිවර්තනයේදී මොකද්ද කරන්න ඕනේ? බෙදනවද ගුණ කරනවද කියන එක. එතකොට මේ පැටලිල්ල විසඳන්න තමයි මම මේ ක්‍රමය කිව්වේ. ලොකු එක්කෙනෙක් පොඩි වෙනවනම් ගුණ කරනවා. පොඩි කෙනෙක් ලොකු වෙනවනම් බෙදනවා. ඒක නිසා හැමතිස්සෙම තෝරගන්න try කරන්න. ලොකු එක්කෙනා පොඩි කරන්න. එතකොට ඒ අතර සම්බන්ධය ගුණ වෙනවා. කිලෝග්‍රෑම් එකක් 1000න් ගුණ කරොත් 1000යි. එතකොට ලොකු ඒකකේ ගුණ කරා කියන අදාළ දේ කරා වෙනස්කම් කරා එහෙනම් ඒකක වෙනස් වෙන්න ඕන ග්‍රෑම් 1000යි. එතකොට ග්‍රෑම් 1000යි.
හරි. දැන් මේ වල තියෙන භාගේ හරි. එතකොට දැන් කරන්න තියෙන්නේ අදාළ භාග ලිව්වා සර්. ඔක නෙමෙයි සර් ප්‍රතිශත ආකාරය නා 100ට 100ෙන් ගුණ කරා. ග්‍රෑම් වලට ග්‍රෑම් කැපෙනවා. 18 100ට 100 එකයි 18 100 10යි. බිංදුවට බිංදු කැපුණා 5යි ග්‍රෑම් sorry 100ට 5 ප්‍රතිශතය 100ට 5යි. හරි. ඊට පස්සේ පස්වෙනි එක මිලිලිටර් 300ක් ලීටර එක. අයියාස දැන් දන්නවා වගේනේ. අනිවාර්යෙන්. මෙහෙම ගණන් ටිකක් හදද්දී ඊට පස්සේ දැන් වැඩි තීරණා. මොකද්ද මෙයාගේ ප්‍රතිශත ආකාරය? මුලින්ම ප්‍රතිශත ආකාරය ලියන්න ඉස්සෙල්ලා භාග ආකාරය ලියන්න. හරි? හරි භාග ආකාරය ලියන්න බෑ. ඔය කියන කතාවට අනුව මුලින්ම එයාට අදාළ භාගය ලියන්න. එහෙනම් ඉර ගැව්වා. ඉර උඩට එන්නේ විශේෂකරණ දේ. මිලිලිටර් 300ක් ලීටර එකකින්. මොකද්ද මේක විශේෂ වෙන්නේ? මිලිලිටර් 300. එහෙනම් ඉර උඩ මිලිලිටර් 300. ඉර යට දෙන්නේ. ඉර යට දෙන්නේ මෙයා විශේෂ කරන කාගෙන්ද? මිලිලිටර් 300ක් විශේෂ වෙන්නේ ලීටර එකකින්. මෙහෙම ලියුවොත් හරිද? වැරදි. මොකද නේද? භාගය උඩ යට එකම එකකින් වෙන්න ඕන. එහෙනම් අපිට ලේසි මොකද? මිලිලිටර් ලීටර කරන එකද ලීටර මිලිලිටර කරන එකද? සර් කිව්ව කලින් ලොකු එක්කන පොඩි කරන එක. එහෙනම් ලීටර මිලිලිටර කරන්න ඕන. එතකොට ලොකු එක්කන පොඩි කරනවා නම් ගුණ කරන්න ඕන. කීයද ගුණ කරන්න ඕන? මිලිලිටර 1000ක් ලීටරයක් වෙන්නේ. එහෙනම් ලීටර එකක් කියන්නේ ml 1000ක්. හරි. එහෙනම් අපි ඒක ලිව්වා. සර් භාගයක් ලියද්දී ඒකකින් නෑනේ සර්. ඔව් අනිවාර්යෙන් බලන්න ඉතින් මෙහෙම දැම්මම පස්සේ ml කැපෙනවනේ. අනිවාර්යෙන්. එතකොට 300 බෙදීම 1000 සර් මේ භාග ආකාරය සර් ප්‍රතිශත ආකාරයේදී මම කිව්වා අපි දන්නවා ප්‍රතිශත ආකාර කරන්න 100ට 100න් ගුණ කරා ඕනේ භාගය 100ට 100න් ගුණ කරාට පස්සේ යා ප්‍රතිශත වෙනවා. හරි. එතකොට කොහොමද සර් සුළු වෙන්නේ කියලා ගත්ත උඩට කැපෙනවා කපමු. මේ බින්දුවකට මේ බින්දුව කමන්න පුළුවන්. මේ එක බින්දුවකට මේක බින්දුවක් කැපෙනවා. එතකොට උඩ ඉතුරු වෙන 30 අර ප්‍රතිශත ලකුණත් එක්ක 100ට 30ක් වෙනවා. හරි. ඊළඟට ළමුන් 15ක් ළමුන් 40ක අදාළ මේ කතාව ප්‍රතිශතයක් විදිහට දක්වන්න කියනවා. සර් අපි දන්නවා අපි මුලින්ම කරන්නේ යා භාගයක් විදිහට ලියන එක. ඉර උඩට එන්නේ මේක විශේෂ කරන දේ. මේක විශේෂ කරන ළමුන් 15ක් එන උඩට 15 තමයි 15ක් විශේෂ කරන්නේ. නැත්තම් සම්පූර්ණ කොටස් කරන්නේ. නැත්තම් අදාළ විශේෂ දේ විශේෂ කරන්න කාගෙන්ද? 40කින් යට 40 මෙන්න සර් භාග ආකාරය. හරි. අපි දන්නවා භාග ආකාරය ප්‍රතිශත ආකාරය බවට පත් කරද්දී අදාළ දේ 100ට 100න් ගුණ කරනවා. yes. සුළු වෙන්නේ යට එක දාගන්න. ඕකේ. බිංදුවට බිංදු කපමු කැපුවා. එතකොට උඩ යට තව සුළු වෙන අනිවාර්යෙන් සුළු වෙනවා. 4ට 2 2යි 10ට 2 5යි. එතකොට මෙයා කැපුවොත් එහෙම 2ට 2 දැන් කැපෙන්නේ නැහනේ. 15 5 75යි 75 බෙදීම 2. ළමයි 75 බෙදීම 2 කීයද දෙන්නේ? 3යි 15ට 7යි 37.5යි. නේද? 75 බෙදීම 2යි. yes 75 බෙදීම 2යි. 3යි 6යි 15යි 15ට 2 7යි 14යි 1යි 10ට 5. yes. උත්තරේ 37.5 තමයි. ඔන්න ප්‍රතිශත ආකාරයෙන් හදන්න ඕන ගණන් ඔක්කොම ටික දුවා. ඊළඟට අපි යන ප්‍රමාණය සොයන්න. හරි ප්‍රමාණය සොයන්න. ප්‍රමාණය සොයන්න. හරිද? හරි. මොකද්ද මේ කියන්නේ? රුපියල් 500න් 160ක්. බලමු මේක ලියලා පොඩ්ඩක්. රුපියල් 500න් 500න් කොච්චරද? 100ට 60ක්. සර් 500න් 160ක් අයිඩියා ගන්න. හරි අනිවාර්යයෙන්. ඔයා හිතන්න මෙහෙම දෙයක් කියනවා. ඔයාට කියනවා අයියෝ ඔයාලයි අයියෝ සල්ලි යම්කිසි මෙහෙම ගමු. අයියගේ යම්කිසි මුදලක් තියෙනවා. අයියා කියනවා ඔයාට මල්ලි උඹට මේකෙන් 100ට 25ක් අයි. හැබැයි ඔයා දන්නේ අයියා ගාව තියෙන රුපියල් 1000ක්. අයියා කියනවා මගේ රුපියල් 10න් ඔයාට අයිති 125ක්. ඔයා ගණන් දන්නේ නැත්නම් ඒකේ ප්‍රමාණය හොයන්න දන්නේ නැත්නම් ඔයා දන්නේ අයියා කියන ප්‍රමාණය රුපියල් වලින් කීයද කියලා. අයියා කියන්නේ 125ක් අයිති. 125ක් කියන එක නෙමෙයි දැන් අපිට ඔළුවට එන්නේ ටක් ගාලා මොකද්ද? අයියා ගාව සල්ලි තියෙනවා මට යම්කිසි ගාණක් දෙනවා කිව්වෝ. එයා හැබැයි කිව්වේ 125ක් දෙනවා කියලා. ඒතර ඔයා දන්නේ එයා දෙන ප්‍රමාණය රුපියල් වලින්. එතකොට
ඒ වගේ දෙයක් තමයි මේ අහන්නේ නේද? අපි බලමු කොහොමද මේ ගාන ගන්න කියලා. රුපියල් 500න් 160ක්. අයිඩිය ගන්න. හරි. අපි දන්නවා ගණන් වල අල්ලයන්න කියන්නේ පුතා ගුණ කිරීම. අවුස ඒක නම් ඇත්ත. එහෙනම් අල්ලයන්නට ආදේශ කරන ගුණ කිරීම. 160 160 ලියන්න පුළුවන් නිසා භාගයක් විතර. ඔව් අනිවාර්යයෙන්. සර් ප්‍රතිශත ආකාරයක් භාගයක් විතර දක්වද්දී ප්‍රතිශත ලකුණ තියෙනවා නම් ඒ භාගය යට 100යි. උඩට එන්නේ ප්‍රතිශත අගය 60යි. අනිවාර්යයෙන්. එහෙනම් මෙයාගේ යටට සර් මේක භාගයක් නිසා. ඔව්. මෙයාගේ සර් අගයක් නිසා. කියන්නේ යම්කි සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවක් නේද? ඒතකොට සර් ಜಾති දෙන්නේ ගුණ කරන්න බෑ. ඔව් ඇත්ත. එහෙනම් එකම ಜಾතියක් කරන්න යටට එක දැම්මා. හරි. එහෙනම් දැන් සර් දෙන්නම භාග සුළු කරන්න ලේසියි. උඩ යට කැපෙන එක මුලින්ම කපන්න පුතා. බිංදු දෙකට මේ බිංදු එක කැපෙනවා. 60 ගුණ කිරීම පහ. අපි දන්නවා භාග ගුණ කරද්දී උඩ ගුණ කරනවා යට ගුණ කරනවා. උඩ ගුණ කරද්දී 6 වරක් 5 30යි. අර බිංදුවේ 300යි. එක්වරක් එක 1යි. ඒ කියන්නේ 300 එකට බෙදුවා කියන්නේ 300මයි. එහෙනම් රුපියල් 500කින් 160ක් කියන්නේ පුතා රුපියල් 300යි. එතකොට ඔයා දැන් දන්නවා 500කින් 160ක් දෙනවා කිව්වොත් ඔයා ගාන හදලා බලනවා. මට දෙනවා අයියා රුපියල් මේ විදිහට නම් 300ක් දෙනවා. ඒ දෙන ප්‍රමාණය 300යි. හරි. ඊළඟට බලමු. කිලෝග්‍රෑම් 250යි. කිලෝමීටර් 250න් 120ක් කොච්චරද කියලා 120ක්. හරි. අපි බලමු ගන්න හදන විදිහ නේ. කිලෝග්‍රෑම් 250න් කිලෝමීටර් ආයෙත් අරගෙන කිලෝමීටර් 250න් 120ක්. හරි. ඒ ප්‍රශ්නේ එහෙම ලියන්න. එහෙම ලියන්න නේද? කිලෝමීටර් 250න් අල්ලා යන්න 120ක්. සර් මොකද ඊට පස්සේ කරන්න ඕන? ඔයා දන්නවා අල්ලා යන්න කියන ගණන් වල ගුණ කිරීම. එතකොට කිලෝමීටර් 250 එයා එහෙම ලිව්වා අල්ලා යන්නට ගුණ කිරීම දැම්මා නේද? 120 භාගයක් විතර ලියන්න. ඔයා දන්නවා ප්‍රතිශතයක් දීලා තියෙනවා නම් එයාට අදාළ භාගය යට 100යි. අයි ප්‍රතිශත ලකුණ කියන්නේ හරිය 100යි කියලා. ලාභයට එන්නේ ප්‍රතිශත අගය. මෙයාට යට දාගත්ත 1. අපි කපමු උඩයට. මෙයාගේ මේ බිඳුව කපන්න පුළුවන් මේ බිඳුව කපන්න පුළුවන් දෙවරක් 25 50යි. කිලෝමීටර 50ක් කියලා උත්තර එනවා. ඒ කියන්නේ කිලෝමීටර 250න් 120ක් කියන්නේ කිලෝමීටර 50යි. හරි. ඊළඟ ගාන පැය 24න් 125ක්. පැය 24. සර් කොහොමද කරන්නේ? අනිවාර්යෙන් ප්‍රශ්නේ විදිහට ලියන්න පුතා පැය 24න් 125ක්. මේක මාකු නැත්තම් පැටලෙන්නේ. 125ක්. හරි සර්. මොකක්ද ඊළඟට කරන්න ඕන? හරි. ඔයාලට පේනවා අල්ලා යන්නේ කියන දෙයක් තියෙනවා අල්ලා යන්නේ කියන ගුණ කිරීම. එහෙනම් පැය 24 ගුණ කිරීම 125 යට 100 දැම්මා උඩට 25 දැම්මා. මෙයාගේ යට එක දැම්මා. හරි. මෙයාට මේක තමයි සුළු කරන්න තියෙන්නේ. උඩ යට කැපෙන එක කපන්න බලන්න. හරි 24යි 100යිද කපන්න 25යි 100යිද. ඒක ලේසියි නේ 25 25 එකයි 125 4යි. 4ට 4 එකයි 24ට 4 ඒවා 6යි. එහෙනම් අපිට එනවා පැය 6ක් කියලා. ඒතර අපි තේරුම් ගන්න ඕන දේ තමයි පැය 24 125 කියන්නේ පැය 6යි. ඊළඟ එක අපි අදමු එකෙන් අපිට නිකන් අමාරුයි වගේ හිතෙනවා 4 හදමු නේ 4. ඒක කියන්නේ ලීටර් 2කින් 103ක්. මේක දන්නේ නැති කෙනෙක් කිව්වොත් එහෙනම් ඌ මොංගල් වෙනවා. ලීටර් 2කින් 103ක් තමයි ඔයා ටැංකියෙන් අයින් කරන්නේ. ගණන් දන්නේ නැත්නම් ඔයා අසරණයට. හරිද? ඒ නිසා දැන් අපි ඒක දන්නවා අපි දැන් හදන විදිය දන්නවා. සර් කිව්වා අවු ලීටර් අල්ලායනට ගුණ කිරීම දාන්නකෝ දැම්මා. අදාළ ප්‍රතිශතයක් ලියන්න භාගයක් විදියට නේ. එහෙනම් 100ට 3යි. යට දැම්ම 1 දැන් තියෙන භාග ගුණ කරන්න. උඩ ගුණ කරා යට ගුණ කරා. දෙවරක් 3 6යි ලීටර බෙදීම 100. සර් මෙයා සුළු කරන්න වෙනවා. මම කිව්වා ඕනෑම භාගයක හරය 10 බලයක් නම් එයා බෙදෙන එක nothing. මොකද කරන්න ඕන? උඩ සංඛ්‍යාව ලියන්න. හරි ලිව්වා. බලන්න යට එක්කෙනාගේ 10 බලයට බිංදු කීයක් තියෙද කියලා? බිංදු දෙකක් තියෙනවා. එහෙනම් දශම දෙක ඉන්නේ දකුණු කෙළවරේ. ඒ අරන් යන්න ඕනේ වමට ඉලක්කම් කීයක් පන්නන්න ඕනද? බිංදු දෙකට ඉලක්කම් දෙකක් වමට පන්නන්න. එකක් පෙන්නුවා සර්. තව පන්නන ඉලක්කම් නැහැ නේ. අතින් බිංදුවක් දාගන්න. දෙකක් පෙන්නුවා. දශම දෙක කියලා මේ පැත්තට බිංදුවක් දැම්ම. එහෙනම් 0.06යි ලීටර. එහෙනම් මෙයාගේ කීයද? 0.06. nothing.
sorry. ඊට පස්සේ තියෙන ප්‍රශ්නයක් පස්වෙනි එක කිලෝග්‍රෑම් එකෙන් කොච්චරද 15ක් හරිද 15ක් හරි අපි දන්නව ගන්න කිලෝ එක ලිව්වා අල්නයින්ට ගුණ කිරීම දාන්න කිව්වා මෙයා භාගයක් විදිහට ලියනවා නේ මෙයාගේ යටත් එක දානවා හරි සර් හැබැයි කිලෝග්‍රෑම් එකක් කියනට වඩා ලේසි නේද සර් මෙතන ග්‍රෑම් 10 දෙමුත් ඒ උඩයට කැපෙනවනේ එක 100ට බෙදනකොට නම් මෙතන 10 දෙන්න ටක් ගාලා බින්දු කපන්න පුළුවන් ඒ නිසා මම සුළු කිරීම පහසුවට ඒකක පරිවර්තනයක් කරනවා කිලෝග්‍රෑම් වලට ග්‍රෑම් 10ක් දැම්මා මෙතන 15යි යට 100යි බින්දු දෙකට බින්දුවක් කැපුණ 15 ගුණ කිරීම 10 150යි ග්‍රෑම් ඒ කියන්නේ කිලෝග්‍රෑම් එකෙන් 115ක් කියන්නේ බබා ග්‍රෑම් 150යි ඔය විදිහට ගණන් ටික ඉවර වෙනවා පුනරීක්ෂණ අභ්‍යාස මාලාවේ 10 වසර ප්‍රතිශත වලට අදාළ ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මේ පාඩමේ අභ්‍යාස ටික බදු හරිද බදු කියන කොටසට මම පොඩ්ඩක් කතා කරන්න ඕනේ නිසා මම අලුත් වීඩියෝ එකකින් බදු ගැන කතා කරනවා එතකොට මේ ටික තමයි එහෙම කතා කරන්න බදු පොඩි බදු ඒ කියන්නේ බදු වලට අදාළ ගණන් ටික හදනවා වෙන වීඩියෝ එකක් දානවා එතකොට ඔයාලට ඒකේ වීඩියෝ ටික ඒකේ වීඩියෝ එකේ දිනුත් කතා කරනවා ඔක්කොම අභ්‍යාස මාලාවේ ගණන් ටික එතකොට ගුඩ් බයි මෙන්න අදහසක් කරන් පයින් වගු හදාගන්න ඊට පස්සේ අපි කතා කරනවා දෙවෙනි